උසාවියෙන් වැරදිකාරයා කියලා තීරණය කරන්න උවමනා නැහැ. විනිශ්චයකාරයාට හිතුවොත් මෙතන අපරාධයක් සිදු වුණා කියලා එහෙනම් ක්‍රියා කරන්න වෙනවා. අලුත්ම නීති දැන් තියෙන්නේ ලංකාවේ. එකක් අධිකරණයේ ස්වාධීනත්වය. දූෂණයට විරුද්ධ තීන්දුව දුන්නා කියලා කාට හරි දඬුවම් කරා කියලා නඩුකාරවරු අයින් කරන්න බෑ. බල කරන්න බෑ. එහෙනම් අපි පසුබිම හදලා තියෙනවා. ගිය මාස 14 නීති 42ක් ගෙනල්ලා තියෙනවා. සම්මත කරලා තියෙනවා. ඒක වාර්තාවක්. දූෂණය පිළිබඳ. දූෂණය අපේ රටේ විශාල ප්‍රශ්නයක්. අපි සාකච්ඡා කරා. IMF සංවිධානයේ අපිට මුදල් දෙන්න ණය දුන්න රට ඔක්කොම මේ ප්‍රශ්නේ ගැන අහලා මොකද්ද කරන්න කියලා ඇහුවා. ඒ මොකද්ද කරන්න කියලා අපෙන් ඇහුවම අපි වැඩසටහනක් දුන්නා. ඒක සංශෝධනය කළා එකඟ වෙලා දැන් ඒ අලුත් නීති ක්‍රියාත්මක කරගෙන යනවා. ඒකට ඇත්ත වශයෙන්ම ප්‍රධාන නීති 4ක් තියෙනවා. පළවෙනි එක තමයි ඉදිරිපත් කරේ විශේෂයෙන්ම 21 වෙනි සංශෝධනය. මෙතුමා එක සකස් කරගෙන තිබුණා මම ඔක්කොම කතා කරලා එකඟ වෙන්න ඒ බලතල මං හිතන්නේ සියබොක් බලතල වැඩි කරා ඒ වගේම ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කියලා. දැන් එතනින් ඒ කොමිසම ඇති කරලා තියෙනවා. දෙවනුව අපි සාකච්ඡා කරේ දූෂණ විරෝධී පනත. ඒක 2023 ගෙනල්ලා 2024 සංශෝධනය කරා. දැන් මේ දෙවනි පනතක් තියෙනවා. ඒ දූෂණය විරෝධී පනත මොනවාද කරන්න කියලා. තුන්වෙනි කාරණය තමයි රජයේ පරිපාලන ක්‍රමයේදී මුදල් වියදම් වෙන එකයි දූෂණය නවත්තන්නේ. ඒක නීතියට වඩා ක්‍රමවේදයක් ඕනේ. අපි ඒකට එකඟ වුණා. ඒත් අපිට එක ප්‍රශ්නයක් තිබුණා. මේ ක්‍රමවේදය සකස් කරන්න අපිට ඒ දැනුම තිබුණේ නැහැ. අත්දැකීම් තිබුණේ නැහැ. එහෙනම් අපිට සිදු වෙනවා අපිට මුදල් දුන්නත් IMF නැත්නම් ලෝක බැංකුවෙන් අපිට සිදු වෙනවා මේ ගැන ඉල්ලීම් ලබා ගන්න වෙනත් සමාගම් වලින් පිට රටින් අරගෙන එකක් තෝරාගෙන ඒ අනුව ඒ සමාගමට බාර දෙන්න. ඉතින් ටෙන්ඩර් කැඳවලා මේවා කරන්න ගියා නම් මාස 6ක් 8ක් 9ක් යනවා. අපි බැලුවේ 2024 වෙනකොට අවසන් කරන්න. ඒ නිසා ආණ්ඩුවෙන් යෝජනා කරා IMF සංවිධානයට ඔයාට තියෙන දැනුම. ඔය අය කණ්ඩායම ඉන්නවා. ඔයගොල්ලෝ අපිට මේ වාර්තාව සකස් කරලා දෙන්න. අපි කතා කරලා සංශෝධනය කරලා ක්‍රියාත්මක කරමු කියලා. ඒකෙන් තමයි රාජ්‍ය පරිපාලන විමර්ශන වාර්තාව governance diagnostic report. කොහොමද අපි මේ වැඩ කටයුතු කරන්නේ? කොහොමද ටෙන්ඩර් කැඳවන්නේ? මේ පරිපාලන අතින් කළ යුතු සියල්ලම ඇතුල් කරලා තියෙන්නේ. ඒක උල්ලංඝනය කරොත් ඒකට දඬුවම් කරන්න පුළුවන්. ඒකම තව නීතියක් අපි එකඟ වෙලා තියෙනවා සම්මත කරන්න. දැන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීලා මෙතුමන්ලා ඒක සකස් කරගෙන යනවා. ඒ තමයි අපරාධයකින් උපයාගත් දේපල පිළිබඳ පනත. Proceed of crime bill. ඒක වැදගත් එකක්. ඒ අනුව අපි ඉදිරියට යනවා. මෙතෙක් කල් තිබුණේ මං හිතන්නේ එක කාරණයක් විසඳගන්න යනවා. උසාවියෙන් වැරදිකාරයා කියලා තීරණය කරන්න උවමනා නැහැ. විනිශ්චයකාරයාට හිතුවොත් මෙතන අපරාධයක් සිදු වුණා කියලා එහෙනම් ක්‍රියා කරන්න වෙනවා. අලුත්ම නීති දැන් තියෙන්නේ ලංකාවේ. ආසියාවේ. දකුණු ආසියාවේ ඇත්ත වශයෙන්ම අපිට තියෙන අලුත්ම නීති ලංකාවේ තියෙනවා. ඒකයි ක්‍රියාත්මක කරන්න ඉන්නේ. මෙතනින් දේශපාලන වෙනසක් කරනවා. මෙතෙක් කල දූෂණය කියන්නේ දේශපාලන සටන් පාඨයක්. හොරු අල්ලනවා ආවම හොරු අල්ලනවා මාස 2කින් අල්ලනවා මාස 3කින් අල්ලනවා. ඒ කරන්න පුළුවන් හොඳයි. කිසි රටක ඒක සිදු වෙලා නැහැ. අනිත් පැත්තෙන් ආණ්ඩුවට විරුද්ධව කියනවා හොරු ආරක්ෂා කරනවා හොරු ආරක්ෂා කරනවා හොරු ආරක්ෂා කරනවා. දැන් අපි විප්ලවයක් කළා තියෙනවා. හොරු ආරක්ෂා කරන ආණ්ඩුව හොරු අල්ලන නීති කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අවුරුදු 2-3ක් යනවා ඒ දැනුම ඇති කරන්න. ඒත් අපි දැන් මේක ආරම්භ කළා තියෙන්නේ. එහෙනම් මේ ආණ්ඩුව යටතේ අපි ප්‍රධාන වශයෙන් කාරණා 3ක් කළා තියෙනවා. යුක්තිය පසලදීමේ ශක්තිමත් කළා තියෙනවා. නීති ආධිපත්‍ය ශක්තිමත් කළා තියෙනවා. දෙවනුව අපේ ආර්ථිකය අපනයන පදනම් කරගත් ආර්ථිකයක් බවට ඇති කරන නීති සම්මත කරගෙන යනවා. තුන්වෙනිව දූෂණය විරෝධී නීති සම්මත කරගෙන යනවා. ඉතින් මේ කාරණේ තමයි මේ අවුරුදු දෙකේ අපිට කරන්න පුළුවන් වෙලා තිබුණේ. මම බලාපොරොත්තු වෙනා හැම එක්කෙනාගේම සහයෝගය ලැබෙයි කියලා මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න. දැනට 2022 අතහැර 2022 ගිය අපි IMF ගිවිසුමට දැන් ගිය මාස 14 නීති 42ක් ගෙනල්ලා තියෙනවා.
සම්මත කළා තියෙනවා. ඒක වාර්තාවක්. දැන් නීතිපතිතුමාගේ ප්‍රශ්නේ ඉතුරු එක. ඉතුරු 62 කොහොමද ඉදිරිපත් කරන්නේ? නෑ ඒකට පාර්ලිමේන්තුව ඡන්ද කල් දාන්නේ නෑ. මෙහාට බැරිව ඊළඟ පාර්ලිමේන්තුවට දාන්න සිදු වෙනවා. අපි දූෂණය අවම කළා තියෙනවා. හොරුන්ට දඬුවම් දෙන යන්ත්‍රණයක් ඇති කළා අපි දූෂණය අවම කළා තියෙනවා. මොකද දූෂණ චෝදනා 400ක් ලැබිලා තිබුණා. මේවා විවාහ කරන්න පොලිස් නිලධාරීන් පුහුණු කරන්න උනා. අපි දූෂණ චෝදනා 15කට නඩු දැම්මා. දෙකක් සාර්ථකව අවසන් කරා. දූෂණය අවම කරන්නට පියවර අරන් තියෙනවා. එකක් අධිකරණයේ ස්වාධීනත්වය. දූෂණයට විරුද්ධ තීන්දුව දුන්නා කියලා කාට හරි දඬුවම් කරා කියලා නඩුකාරවරු අයින් කරන්න බෑ. බල කරන්න බෑ. එහෙනම් අපි පසුබිම හදලා තියෙනවා. අපිට අතීතේ හොයන්නත් තියෙනවා වර්තමානයේත් හොයලා අපි ඉන්නේ දූෂණය අවම කරන්නට. මුන් හොරු මුන් අයින් කරලා දාලා අපි මේව අරගන්නවා. අපි හොරුන්ගෙන් සල්ලි අය කරනවා කියලා. කොහොමද හොරුන්ගෙන් සල්ලි අය කරන්නේ? ලංකාවේ නීතියක් නැහැ. දඬුවම් කරන්න පුළුවන්. මේ නීතිය අපි අලුත් නීතියක් ගෙනාවා. දූෂණ විරෝධී නීතිය. ඒත් එතන විතරක් ඒ වැඩ කටයුත්ත කරන්න බෑ. අපිට තවත් පියවර කීපයක් ඕනේ. මුදල් ආපහු ලබා ගන්න නම් අපරාධයකින් අත්පත් කරගන්නා දේපල පිළිබඳ පනත් කෙටුම්පත අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සම්මත කරනකම් මේක කරන්න බෑ. අනික ඉතින් අවුරුදු 3ක් තියලා ආනන්ද විජේපාල මොකද්ද ඇහුවේ කාටද සල්ලි තියනවා කියන්නේ? කවුරු හරි අහුවෙනවා නඩු දානවා අවුරුදු 3-4ක් යනවා ඇපල් ගන්නවා. ඊට පස්සේ නඩු දානවා දේපල ආපහු ගන්න. එන අවුරුද්දට සල්ලි නැහැ නෝ මිනිස්සු හොයාගත්තා. මොකද පනත් සම්මත කරේ මම ජනාධිපති වුණා. අපි එකඟ වෙලා මේක යන ඕනනම් මේක ඇත්ත වශයෙන්ම සකස් කරලා ඉදිරිපත් කරේ විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ ඇමතිතුමා. ඒකත් අපරාධ වලින් ලැබුණු ආදායම් පනතත් දෙකම එතුමා කළේ. ඒක වේගයෙන් කරා. එතුමෙන් ගිහින් අහගන්නකො මම අහන්න වැඩක් නැහැ නේද? මම කියන දේ පිළිගන්නේ නැහැ නේද? එතුමෙන් ගිහින් අහන්න කියලා මම කියන්නේ. අපි ජනාධිපති වුණාම 2022 මේ දූෂණය ගැන විශාල ප්‍රශ්නයක් තුණා. IMF එක කතා කරා. මම ඇහුවා මම මේක කරන්නේ මේ එක පෑම් පාරේ මේක කරන්න බෑ අපි කළා මේක අඩුපාඩුකම් තිබුණා. මොකද අපි ඔක්කොම ආණ්ඩුවට සයිදා මහා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහාය දුන්නේ අපි එයාගේ කොටස මේ ද්‍රවිඩ සන්ධානයේ ජනතා විමුක්ති පෙරමුණ මේවා දිහා බල්ලා කරන්නේ. මම මේක සාර්ථකුනේ නැහැ මොකද අඩුපාඩුකම් තියෙන නීතිවල. ඒව හැදුවම මේක කරන්න පුළුවන් කියලා. දෙවනුව අපේ ප්‍රශ්නේ තිබුණේ අපරාධ වලින් ලැබුණේ ආදායම් පනත ආදායම් ගේන එකට. ඒකත් පනතක් හදලා දෙන්නම් කිව්වා. ඊළඟට මේ ක්‍රමවේදයේ හුඟක් දුර්වලකම් තියෙනවා කියලා. ඒකයි අර දෙක විජේදාස රාජපක්ෂ මන්ත්‍රී මම කම් මේක අපිට දක්ෂකමක් නැහැ. ඇත්ත වශයෙන්ම අපිට හරියට පුහුණු කරපු නිලධාරීන්වත් නැහැ. IMF කණ්ඩායමක් වෙලා මට වාර්තාවක් දෙන්න කියලා. ඒ අනුව 2023 අපි දූෂණ විරෝධී පනත සම්මත කරගත්තා. අපරාධ වලින් ලැබුණු ආදායම් පනත ප්‍රමාදුනේ නිසා ඇත්ත වශයෙන්ම IMF මට කිව්වා මේක කරන්න නැත්නම් සල්ලි දෙන්න බෑ කියලා. මට සිදු වුණා ගිහින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීට කෑ ගන්න. කොහොම හරි එතුමා ඒ ඔක්කොම කරා ඒත් ඒක අපිට ලැබෙනකොට ජූලි මාස පොරොන්දුනේ ජනාධිපතිවරන්ට යනවා. එයා කිව්වා මේක දෙසැම්බර් මාස වෙනකොට සම්මත කරන්න කියලා. ඔබතුමා දිනුවොත් පුළුවන් ද පාර්ලිමේන්තුව ඡන්දයට ඉස්සෙල්ලා කරන්න මම ඔව් කියලාත් මතක තියාගන්න වෙන අය දිනුවොත් ඡන්දෙන් පස්සේ කොහොමද ඩිසයිඩ් අපි එකඟ වුණා මේක දෙසැම්බර් මාස කරන්න කියලා. ඉතින් අපි පෙරදුනා මේ දූෂණය නැති කරන්න කියලා අනුර කුමාර ජනාධිපති වුණා. මේ පනතක ඉන්නේ